ගුවන් ලංකාවාසී ජනතාවට මේ කියන්නේ මේ ලොතරැයි ගැන කතා කරනවා නම් මේක මේ තනිකරම සූදුවක්. ඒ කියන්නේ මේකෙන් දින ණයට වැඩිය පරදිනය වැඩි. මේක ගොඩක්ම මේ වෙලා තියෙන්නේ ඇත්තටම අනික් පිටරටවල නම් ඒ ලොතරැයි වල ලාභයෙන් භාගයක් පමණ නැවතත් එම ලොතරැයි දිනුම් සඳහාම යොදවන නමුත් ලංකාවේ ලොතරැයි වල ගන්න ලාභය භාගයක්ම ගන්නේ රජයේ අරමුදල. ඉතුරු කොටස ආයතනයේ සේවකයන්ට වගේ ආදිට යොදවන. ඒ හින්දා මේ ලංකාවේ තියෙන මෙච්චර කාලයක් මේ පැතිලා තියෙන්නේ මිනිස්සුන්ගේ නැති බැරි අයගෙන් අරගෙන ආපහු මේ තියේකියට තමයි මේක යන්නේ. ඉතින් කීප දෙනෙකුට මේ අවස්ථාව තියෙනවා මේ දුප්පත් අයට දිනුම් ලැබීම. නමුත් ඒ සම්භාවිතයි කාඩු. ඉතින් මේ ලොතරැයි අරගෙන ඔයාලා මේ බොරුවට තියෙන සල්ලි නාස්ති කරගන්න එපා. තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් දවසට ගන්න කමක් නැහැ. මිනිස්සුන්ට සේවයක් විදියට මේ රජයේ අරමුදල ගන්නවල ලාභයෙන්ුත් පහුගිය කාලවල හිටපු මේ තේමතුරු තමයි සල්ලි අරන් තියන්නේ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් දැන් වර්තමාන රජයෙන් නම් එහෙම මුදල් ගසා ගැනීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේක නමුත් මේ රටේ මේ ලොතරැයි ගන්න ජනතාව මේ වෙනුවෙන් හඬක් නගලා මේ ලොතරැයි මණ්ඩලයෙන් ගන්න ලාභය කෝටි දහස් ගානක ලාභයෙන් කෝටි 500ක් වගේ නැවත ඒ ලොතරැයි දිනුම් ගන්න අයටම ලොතරැයි මේ තෑගි සඳහා යොදවනවා නම් මේ ඊට වැඩි විශාල ප්‍රමාණයක් දිනුම් ලැබෙනවා. ඉතින් අපේ